හොඳයි ළමයි අපි if නැත්තං නම් වුවොත් කියන භාවිතයේ usage of the if අපි සාකච්ඡා කරා පළවෙනි කොටස. අපි දෙවැනි කොටසේ උදාහරණ කීපයක් බලමු. If you have required qualifications you will be selected for the job. මොකක්ද කියන්නේ? If you have required qualifications ඔයාට අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම් you will be selected for the job. ඔයා රැකියාවට තෝරා ගනීවි. කොහොමද කියන්නේ? If you have required qualifications you will be selected for the job. If you are busy now I will call later. අපි සාමාන්‍යයෙන් කියනවා නේද? ඔයා දැන් කාර්යබහුලයි නම් මම පස්සේ කතා කරන්නම්. කොහොමද කියන්නේ? If you are busy now I will call later. ඔයා එහෙම කියනවා නම් මම ඒක කරන්නේ නැහැ. ඔයා එහෙම කියනවා නම් if you tell so I will not do it. නැත්නම් I won't do it. If you tell so I won't do it. ඔයා එහෙම කියනවා නම් මම ඒක කරන්නේ නැහැ. If you haven't a book you can write the note and a piece of paper. මොකක්ද? If you haven't a book මේක අපි සරලව තේරුම් ගමු. If you haven't a book ඔයාට පොතක් නැත්තම් if you haven't a book you can write the note on a piece of paper. මොකද කියන්නේ? ඔයාට පොතක් නැත්තම් you can write ඔයාට පුළුවන් note එක කොළ කෑල්ලක ලියා ගන්න. If you get this decision මොකද කියන්නේ? If you get this decision ඔයා මේ තීරණය ගත්තොත් if you get this decision you will worry about yourself in the future. අවවාදයක් දෙනවා. ඔයා මේ තීරණය ගත්තොත් අනාගතයේදී ඔයාට ඔයා ගැනම දුක් වෙන්න වෙයි. කොහොමද කියන්නේ? If you get this decision you will worry about yourself in the future. එතකොට මේ විදිහට if කියන භාවිතය අපිට භාවිතා කරන්න පුළුවන්. අමාරු නෑ. හරි ලේසි. මේක හොඳට අහන්න ඕන. කන් දෙකෙන් හොඳට අහලා මොළයට දාගෙන අපි නිතරම මේක ප්‍රැක්ටිස් කරන්න ඕන. මතක තියාගන්න භාවිතෙන් තොර කිසිම දෙයක් පැවැත්මක් නැහැ. ඒකින්ද පිහියක් වුණත් ෂාප්නස් එක මෝහත වෙන්නේ කපන්න. ඒකින්ද අපි බලමු තව උදාහරණ කීපයක්. If it rains I will buy an umbrella. මොකද කියන්නේ? වැස්සොත්. If it rains මම කුඩයක් මිලදී ගන්නම්. If it rains I will buy an umbrella. If he invites me to the party I will go. ඔහු මට පාටියට ආරාධනා කළොත් කොහොමද කියන්නේ? If he invites me. මතක තියාගන්න he කියන්නේ singular ඒක වචන. ඉතින් එතකොට verb එක හැදෙනවා ඒ විදිහටම invites වෙනවා. If he invites me to the party I will go. ඔහු මට පාටියට ආරාධනා කළොත් මම යනවා. If you work hard you can pass the examination. If you work hard ඔයා මහන්සි වෙලා වැඩ කළොත්. If you work hard. If you work hard you can pass the examination. ඔයා මහන්සි වෙලා වැඩ කළොත් ඔයාට පුළුවන් විභාගය පාස් වෙන්න. එතකොට මෙන්න මේ වගේ if කියන clause එක භාවිතා කරන්න පුළුවන්. සරලව අපි ගත්තොත් if it rains වැස්සොත්. If you come ඔයා ආවොත්. If you have required qualifications ඔබට අවශ්‍ය qualification තියෙනවා නම්. If you are busy now ඔබ busy නම් ඔබ කාර්යබහුල නම්. If you come on time ඔබ වෙලාවට එනවා නම්. If he comes on time he singular comes verb එක හැදෙනවා singular එකට අනුව. If he comes on time ඔහු වෙලාවට එනවා නම්. If we play well
අපි හොඳින් ක්‍රීඩා කරනවා නම් if we play well we can win the match. අපි හොඳින් සෙල්ලම් කරනවා නම් අපිට තරගය දිනන්න පුළුවන්. If it rains I will buy an umbrella. වැස්ස ආවොත් වැහි වහිනවා නම් I will buy an umbrella. මම කුඩයක් මිලදී ගන්නම්. If the teacher explains the lesson well. මොකක්ද කියන්නේ? ගුරුවරයා හොඳට පාඩම පැහැදිලි කළොත්. If the teacher is singular. If the teacher explains, verb is explains. If the teacher explains the lesson well, student will understand. ගුරුවරයා පාඩම හොඳින් පැහැදිලි කළොත් ළමයින් තේරුම් ගනීවි. මෙන්න මේ විදිහට තමයි if usage එක අපි භාවිතා කරන්නේ.